1990 වසරේ පෙබරවාරි 18 වනදා මුළු කොළඹ නගරයම නිහඬව නිදා සිටි රාත්‍රියක්. නමුත් ඒ නිහඬතාවයේ බිඳ දමමින් වැලිකඩ වත්ත ප්‍රදේශයට අඳුරු හෙවණැලි කිහිපයක් ළඟා වෙනවා. ඒ හෙවණැලි සොයා ආවේ ලංකාවේ සිටි අභීතම මාධ්‍යවේදියෙකු සහ කලාකරුවෙකු වන රිචඩ් ද සොයිසාවයි. රිචඩ් ද සොයිසා කියන්නේ නිකම් පුද්ගලයෙක් නෙවෙයි. ඔහු දක්ෂ නළුවෙක්, පුවත්පත් කලාවේදියෙක් වගේම විශිෂ්ට කවියෙක්. යුගාන්තය වැනි චිත්‍රපට හරහා ඔහු ජනතාවගේ හදවත් දිනාගෙන සිටියා. ඒ වගේම විදේශීය මාධ්‍ය ආයතනයක කොළඹ කාර්යාංශ ප්‍රධානියා ලෙස ඔහු සේවය කළා. ඔහු සතු වූ ඒ ගාම්භීර හඩත්, නිර්භය පෑනත් පාලකයින්ට මහත් හිසරදයක් වී තිබුණා. අසූනාවය 90 කාල වකවානුව කියන්නේ ලංකාවේ භීෂණය රජ කළ කාලයක්. දකුණේ තරුණ කැරලි, පැහැර ගැනීම් සහ ටයර් සෑයවල් සාමාන්‍ය දසුන් බවට පත් වෙලා තිබුණා. රිචඩ් මේ සියල්ල දෙස බලා සිටියේ වේදනාවෙන්. ඔහු තමන්ගේ පෑන පාවිච්චි කළේ මේ අසාධාරණකම් ලෝකයට හෙළි කරන්නයි. නමුත් ඔහු දැන සිටියේ නැහැ තමන්ගේ මරණ වරෙන්තුව ඒ හරහා ලියදෙන බව. පෙබරවාරි 18 වනදා මධ්‍යම රාත්‍රිය පසු වී තිබුණා. වේලාව පාන්දර 3:30 පමණ ඇති. රිචඩ් සහ ඔහුගේ මව හෝ මනෝරාණී සරවණමුත්තු නිවසේ නිදාගල සිටියා. හදිසියේම නිවසේ දොරට තට්ටු කරන ශබ්දයක් ඇහුණා. කිසිවෙක් නිවසට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කරන බව ඔවුන්ට වැටහුණා. නිවසට කඩා වැදුණු පිරිස 6 දෙනෙක් පමණ වුණා. ඔවුන්ගෙන් කිහිප දෙනෙක් පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි බව කියවෙනවා. ඔවුන් නිතාරාලු ලෙස හැසිරුණා. ඔවුන්ට අවශ්‍ය වුණේ රිචඩ්ව. රිචඩ්ගේ මව බියෙන් වෙවුලමින් ඔවුන්ගෙන් ප්‍රශ්න කළත් ඔවුන් කිසිදු පිළිතුරක් ලබා දුන්නේ නැහැ. කිසිදු වරෙන්තුවක් නැතිව, කිසිදු හේතුවක් නොදක්වා ඔවුන් රිචඩ්ව බලහත්කාරයෙන් නිවසින් පිටතට ඇදගෙන ගියා. රිචඩ් තමන්ගේ මව දෙස බැලුවේ අවසන් වරට විය හැකි. ඔහු පැහැරගෙන ගිය රථය අඳුරේ නොපෙනී ගියා. මනෝරාණී සරවණමුත්තු මහත්මියට ඉතිරි වුණේ තමන්ගේ පුතාගේ මතකයත් මහා බියකුත් විතරයි. තමන්ගේ පුතා පැහැරගෙන ගිය සෙනින් ඇය පොලිසියට දුවගෙන ගියා. නමුත් කිසිම පොලිස් ස්ථානයකින් ඇයට නිසි පිළිතුරක් ලැබුණේ නැහැ. ඔවුන් පැවසුවේ එවැනි අත්අඩංගුවට ගැනීමක් ගැන ඔවුන් නොදන්නා බවයි. ලංකාවේ අග්‍රගණ්‍ය කලාකරුවෙක් අතුරුදහන් වෙලා. පෙබරවාරි 19 වනදා උදෑසන මොරටුව කොරළවැල්ල වෙරළ තීරයට මල් සිරුරක් ගොඩගසා තිබුණා. ඒ සිරුර දුටු අය භීතියට පත් වුණා. එය ඊටා දරුණු ලෙස වදහිංසාවට ලක් කළ සිරුරක්. ඔළුවට සහ උගුරට වෙඩි තබා තිබුණා. මුහුදේ පාවී ආයේ සිරුර වෙන කවුරුත් නෙවෙයි, රිචඩ් ද සොයිසා. රිචඩ්ගේ සිරුර හඳුනාගත් අවස්ථාව ඉතාමත් ශෝකජනකයි. ඔහුගේ මවට තම පුතාගේ අජීවී දේහය දෙස බලා සිටීමට සිදු වුණා. මුළු රටම කම්පා වුණා. පත්තර කලාවේදියෙක්, නළුවෙක් මේ විදියට මරා දමන්න තරම් කළ වරද මොකක්ද? රිචඩ්ගේ මරණය පිටුපස රජයට සම්බන්ධ මරණ කල්ලි සිටින බවට සැක පහළ වුණා. එකල තිබූ දේශපාලන වාතාවරණය තුළ රජයට එරෙහිව හඩනගන අයටත් වුණේ මෙවැනි ඉරණමක්. රිචඩ්ගේ මව එක්තරා උසස් පොලිස් නිලධාරියෙකුව හඳුනාගත්තා. ඇය පැවසුනේ රිචඩ්ව රැගෙන යාමට පැමිණි පිරිස අතර ඔහු සිටි බවයි. මනෝරාණී සරවණමුත්තු මහත්මිය තමන්ගේ පුතා වෙනුවෙන් යුක්තියේ ඉල්ලා සටන් කළා. ඇය මව්වරුන්ගේ පෙරමුණ නමින් සංවිධානයක් පිහිටුවා ගත්තා. ඇයගේ එකම අරමුණ වුණේ තම පුතා මරා දැමූ අයට දඩුවම් ලබා දීමයි. නමුත් බලවත් දෑත් ඒ යුක්තිය යටපත් කරමින් සිටියා.
රිචඩ්ගේ ඝාතනය පාර්ලිමේන්තුවේ පවා මහත් ආන්දෝලනයක් ඇති කළා. විපක්ෂය රජයට චෝදනා කළා. නමුත් රජය මේ සියල්ල ප්‍රතික්ෂේප කළා. සාක්ෂි මකා දැමීමට සහ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමට විවිධ බලවේග ක්‍රියාත්මක වුණා. ඇය වෛද්‍යවරියක් පුවත් තම පුතා වෙනුවෙන් ඇය වීදි බැස්සා. දහස් ගණන් අතුරුදහන් වූ දරුවන්ගේ මව්වරුන් ඇයව තාරොක්කුණා. රිචඩ් මට අහිමි වුණා. නමුත් මම තවත් රිචඩ්ලා මැරෙන්දි නැහැ. ඇය නිතරම කිව්වා. රිචඩ්ගේ මරණය සම්බන්ධයෙන් නඩුවක් පැවරුණා. නමුත් එහිදී ඉදිරිපත් වූ සාක්ෂි ප්‍රමාණවත් නොවන බව පවසමින් චූදිතයන් නිදහස් කරුණා. 2005 වසරේදී අවසන් තීන්දුව ලැබෙන විටත් මිනීමරුවන් නිදෙල්ලී සිටියා. යුක්තිය තවමත් අහිමි වී තිබුණා. රිචඩ් මිය ගියත් ඔහුගේ කවි සහ රංගනයන් තුලින් ඔහු තවමත් ජීවත් වෙනවා. ඔහු ලියු කවිවල තිබුණේ සමාජයේ පීඩිත පන්තියේ වේදනාවයි. ඔහු මරා දෙමු වී ඔහුගේ හඬ නිහඬ කරන්නයි. නමුත් එය තවත් දහස් ගණනකගේ හඬ අවදි කළා. රිචඩ් ද සොයිසාගේ ඝාතනය ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල පවා අවධානයට ලක් වුණා. ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන ලෝකයම ප්‍රශ්න කරන්න පටන් ගත්තා. රිචඩ් යනු හුදෙක් පුද්ගලයෙකු නොව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටි සංකේතයක් වුණා. රිචඩ් සමග වැඩ කළ ඔහුගේ මිතුරන් ඔහුව මතක් කරන්නේ ඉතාමත් ආදරයෙන්. ඔහු විහිළු තහනුවට ප්‍රිය කළ ඕනෑම කෙනෙකුට උදව් කළ හැකි කරුණාවන්ත හදවතක් තිබූ අයෙක්. ඒ සුන්දර මිනිසාගේ ජීවිතය අකාලයේ උදුරා ගැනීම මුළු රටටම වූ පාඩමක්. තම පුතා වෙනුවෙන් වසර ගණනාවක් සටන් කළ මනෝරාණී සරවණමුත්තු මහත්මිය අවසානයේ මෙලොවින් සමුගත්තා. ඇය මිය යනතුරුම තම පුතාට සාධාරණයේ ඉටුවන තුරු බලා සිටියා. ඇයගේ අරගලය ලංකාවේ මානව හිමිකම් ඉතිහාසයේ රන් අකුරින් ලියවී තිබෙනවා. අදටත් රිචඩ් ද සොයිසාගේ නම ඇසෙන විට අපට මතක් වෙන්නේ භීෂණයේ ඒ අඳුරු අතීතයයි. මාධ්‍යවේදියෙකුගේ වගකීම සහ ඔහුට එල්ල විය හැකි තර්ජනයන් ගැන රිචඩ්ගේ කතාව අපට කියා දෙනවා. ඔහුට එමාරණය අපට බවසන්නේ නිදහස වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට මිනිසුන් සූදානම් බවයි.